හිතන්න ලෝකේ වැඩිම තෙල් සම්පත තියෙන රටේ මිනිස්සු කුණු ගොඩවල් උස්සලා කෑම හොයනවා. මිලියන ගාණක් Tamandema රට දාලා වෙනත් රටවලට පනා යනවා. ඇත්තටම මේක තමයි අද වෙනිස්ුවෙලාවේ කටුක යථාර්ථය වෙලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි බලමු මේකට හේතුව මොකක්ද කියලා. ලෝකයේ විශාලතම තෙල් සංචිතයේ තියෙන රටක් කොහොමද මේ වගේ දරුණු විනාශකාරී තත්වයකට වැටුනේ? මේ විග්‍රහයෙන් අපි ගැඹුරටම හොයලා බලන්න යන්නේ ඒකට බලපාපු කාරණා ගැනයි. අතරම එක කාලයකදී වෙනිස්ුවෙලාව කියන්නේ දකුණු ඇමරිකාවේ තිබුණු ධනවත්ම රටවල් වලින් එකක්. හැබැයි ඒ සම්පූර්ණ ආර්ථිකයම මුළු රටේම සමෘද්ධිය රඳා පැවතුනේ එකම එක දෙයක් මත. ඒ තමයි ඒගොල්ලන්ට තිබුණු අතිවිශාල තෙල් සම්පත. ඉතින් ඒ කඩාවැටීමේ ගමන් මග සිද්ධ වුණේ මෙහෙමයි. මුලින්ම තෙල් මිල අහසුසට නැග්ගා. ඒ කාලේ රජය අටට ආපු සල්ලි කිසිම සැලැස්මක් නැතුව වියදම් කළා. ඊට පස්සේ ලෝක වෙළඳපොලේ තෙල් මිල එකපාරටම කඩාගෙන වැටුණා. ආදායමක් නැති වුණාම අර වියදම් කරපු විදියට තවත් වියදම් දරා ගන්න බැරුව ගිහින් මුළු ආර්ථිකයම පාලනයකින් තොරව පහළටම ඇදගෙන වැටුණා. ඉතින් බලන්න මේ ආර්ථික විනාශය කියන්නේ එක දෙයක් නිසා වුණ දෙයක් නෙමෙයි. ඒක හරියට පියවර 4ක පරිපූර්ණ කුණාටුවක් වගේ. පළවෙනි එක අධික වියදම්. ඒ කියන්නේ හෙටක් ගැන හිතන්නේ නැතුව තෙල් සල්ලි වියදම් කරපු එක. 2 වටිනාකමක් නැති සල්ලි අච්චු ගහපු එක. හිඟා පියවන්න සල්ලි මැව්වා. 3 වෙනි එක මිල පාලනයන්. බඩු මිල අඩු කරන්න ගිහින් අන්තිමට කඩවල බඩු නැතිරුණා. 4 වෙනි එක තමයි රටේ ජීවනාලිය වුණු තෙල් කර්මාන්තය අමතක කරපු එක. නඩත්තුවක් නැහැ, ආයෝජනයක් නැහැ. අන්තිමට ඒකත් කඩා වැටුණා. මේ හයිපර් ඉන්ෆ්ලේෂන් එම නැත්නම් අධි උද්දමනය කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් මේකෙන් වෙන්නේ මුදල් වල වටිනාකම පාලනයකින් තොරව හිතා ගන්නත් බැරි වේගයකින් නැති වෙලා යන එක. රජයේ විශාල වශයෙන් ඒගොල්ලන්ගේ මුදල් ඒකකයේ වුණු බොලිවා නෝට්ටු මුද්‍රණය කළා. ප්‍රතිඵලය අද සල්ලි මල්ලක් දීලා ගන්න පුළුවන් පාන් ගෙඩිය හෙට වෙද්දි ගන්න බැරි වෙර තරමට මුදලේ වටිනාකම බිඳුවටම වැටුණා. ඇත්තටම හිත කම්පා වෙනම කාරණයක් තමයි මේ. මිනිස්සුන්ට උදව් කරන්න හිතාගෙන රජය ගෙන අපි මිල පාලන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහුවා. ව්‍යාපාර එකින් එක වැහිලා ගියා. කඩසාපුවල රාක්ක හිස්සුණා. මිනිස්සුන්ට කන්න කෑම, ලෙඩකට බොන්න බෙහෙතක් වගේ අත්‍යවශ්‍ය දේවල් වල දරුණු හිඟයක් ඇති වුණා. හොඳයි. අපි දැන් මේ ආර්ථික කාරණාවලින් පොඩ්ඩක් එහාට ගිහින් බලමු මේ දේවල් සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතවලට බලපෑවේ කොහොමද කියලා. මේ තමයි මේ කතාවේ කනගාටුදායකම පැත්ත. ඒ කියන්නේ මානුෂීය වන්දිය, බඩගින්න, ලෙඩ රෝග සහ මහා පරිමාණ සංක්‍රමණ. මේ සංඛ්‍යාව දිහා බලන්න. මිලියන 7කටත් වැඩි. මේ තමයි තමන්ගේම මවුරට දාලා ගිය වෙනිසුවෙලානු ජනතාවගේ ඇස්තමේන්තුගත සංඛ්‍යාව. ඇත්තටම මේක නූතන ලෝකයේ ඇති වුණු විශාලතම සංක්‍රමණික අර්බුදයක්. ඉදින් හිතන්න සාමාන්‍ය මිනිහෙකුගේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම අර්බුදයකට ලක් වුණා. හැමදාම කැම ටිකක් හොයාගන්න එක මහා සටනක් වුණා. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ, උපකරණ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටුණා. රැකියාව විරහිත භවයයි, දරිද්‍රතාවයයි හැමතැනම පැතිරිලා ගියා. මිනිස්සු මේ විදිහට දුක් විඳින අතරේ රටේ දේශපාලනය ඇතුලේ තවත් ලොකු කුණාටුවක් හැදෙමින් තිබුණා. මේ ආර්ථික අර්බුදය තවත් දරුණු අතර හැරුවේ දේශපාලන අස්ථාවරත්වයේ සහ ජාත්‍යන්තර මට්ටමින් ආපු පීඩනයන්. මේකෙන් උනේ තත්ත්වයේ තවත් සංකීර්ණ වුණු එක. රජයයි විපක්ෂයයි අතරේ දරුණු ගැටුම් ඇති වුණා. ඒකම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ටිකෙන් ටික කාදනය වෙලා ගියා. මේ අතරේ පැනවුණු ජාත්‍යන්තර සම්බාධක නිසා බැට කෑමේ නම් සාමාන්‍ය මිනිස්සු. ඉතින් මේ මිනිස්සු කිසිම විදිහකින් ගොඩේමක් නැති විෂම චක්‍රයක හිර වුණා. ඉතින් වෙනිසුලාවේ මේ මහා කඩාවැටීමෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම මොකක්ද? මේ විනාශය එකම එක සිදුවීමක් නිසා වුණ දෙයක් නෙමෙයි කියන එක පැහැදිලි. ඒක සාධක ගණනාවක එකතුවක්. මේ විනාශයට හේතු වුණු වට්ටෝරුව වගේ තමයි මේ කරුණු ටික. දරුණු ආර්ථික කළමනාකරණ දෝෂ, තෙල් කියන එකම භාණ්ඩය මත විතරක්ම යැපීම, පාලනය කරගන්න බැරි වුණු අධි උද්දමනය, රට ඇතුලේ තිබුණු ගැඹුරු දේශපාලන අස්ථාවරත්වය සහ ජනතාව පීඩනයට ලක් කරපු ජාත්‍යන්තර බලපෑම්. මේ හැමදේම එකිනෙකට සම්බන්ධ වෙලා තමයි මේ විනාශය නිර්මාණය කරේ. අවසාන වශයෙන් මේ කතාවෙන් අපිට තේරුම් යන ප්‍රබලම කාරණය තමයි මේක රටක සැබෑ ධනය කියන්නේ පොළොව යට තියෙන සම්පත් නෙමෙයි. ඒ රට පාලනය කරන ස්ථාවරත්වය, නිසි කළමනාකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදයයි. වෙනිසුවෙලාවේ කතාව ඒකට ලැබුණු කටුකම උදාහරණයක්.